එලිදරව් 22 වන පරිච්ඡේදය. තවද දෙවියන් වහන්සේගේද බැටළු පැටවානන්ගේද සිංහාසනයෙන් නික්ම එන්නා වූ පාලිංගු මෙන් දීප්තිමත් වූ ජීවනදායක වතුර ඇති ගංගාවක් එහි වීතිය මැද ඔහු මට පෙන්විය. ගඟේ මේ පැත්තේද ඒ පැත්තේද 12 ආකාරයක ඵල දරන මාස්පතා ඵල දෙන ජීවන වෘක්ෂය තිබුණේය. ඒ වෘක්ෂයේ කොළ ජාතින්ගේ සුවවීම පිණිසය. කිසි ශාපයක් තවත් නොවන්නේය. එහි දෙවියන් වහන්සේගේද පැටළු පැටවානන්ගේද සිංහාසනය වන්නේය. උන්වහන්සේගේ මෙහෙකරුවෝ උන්වහන්සේට මෙහෙ කරන්නෝය. ඔවුහු උන්වහන්සේගේ මුහුණ දකින්නෝය. උන්වහන්සේගේ නාමයද ඔවුන්ගේ නලල්වල තිබෙන්නේය. එහි රාත්‍රියක් තවත් නොවන්නේය. පහන් ආලෝකයවත් සූර්යාලෝකයවත් ඔවුන්ට ඕනෑ නැත. මක්නිසාද ස්වාමි වූ දෙවියන් වහන්සේ ඔවුන්ට ආලෝකය දෙනසේක. ඔවුහු සදාකාලයටම රජකම් කරන්නෝය. තවද ඔහු මට කතාකොට මේ වචන විශ්වාසය සැබෑයයි කියේය. ටික කාලකින් සිදුවෙන්ට ඕනෑදේ තමන්ගේ මෙහෙකරුවන්ට පෙන්වන පිණිස අනාගත වත්රුවරුන්ගේ ආත්මවල දෙවි වූ ස්වාමීන් වහන්සේ තමන් දූතයා එවුසේකැයි මට කියේය. මෙන්න ඉක්මනින් එමි. මේ පොතේ අනාගත වාක්‍ය වචන රක්ෂා කරන්න ආශීර්වාද ලබ්ධිකැයි කියේය. මේ දේ ඇසුවා වූ දුටුවා වූ තැනැත්තා යොහන්නම් මමය. මම ඇසූ දුටු කල මේ දේ මට පෙන් වූ දේව දූතයාට නමස්කාර කරන්ට ඔහුගේ පාමුල වැටුනෙමි. ඔහු මට කතාකොට එසේ නොකරන්ට බලාගනින්න. මම නුබේද නුබේ සහෝදර වූ ප්‍රපේතවරුන්ගේද මේ පොතේ වචන රක්ෂා කරන්නන්ගේද හවුල් මෙහෙකරුවෙක්ය. දෙවියන් වහන්සේට නමස්කාර කරපන්නේයි කීවේය. තවද ඔහු මට කතාකොට මේ පොතේ අනාගත වාක්‍යයේ වචන මුද්‍රා නොකරන්න. මක්නිසාද කාලය ආසන්නය. අධර්මිෂ්ඨ තැනැත්තා මතුත් අධර්මිෂ්ඨකම් කරාවා. අපවිත්‍ර තැනැත්තා මතුත් අපවිත්‍ර කරනු ලබාවා. ධර්මිෂ්ඨ තැනැත්තා මතුත් ධර්මිෂ්ඨකම් කරාවා. ශුද්ධ තැනැත්තා මතුත් ශුද්ධ කරනු ලබාවා. මෙන්න ඉක්මනින් එමි. එකිනෙකාට තම තමාගේ ක්‍රියාවේ හැටියට දෙන පිණිස මා සමග විපාක තිබේ. මම ඇල්ෆා සහ ඔමේගාය, පළමුවෙනියා සහ අන්තිමයාය, පටන් ගැන්ම සහ කෙල්ලවරය. ජීවන වෘක්ෂයට පැමිණෙන්ට අයිතිවාසිකම් ලැබෙන පිණිසත්, දොරටු වලින් නුවරට ඇතුල්වන්ට පුළුවන් වන පිණිසත්, තමුන්ගේ සලු සෝදා ගන්නා වූ තැනැත්තෝ ආශීර්වාද ලද්දෝය. පිටත සිටින්නෝ නම් බල්ලෝද, මායම්කාරයෝද, වෛශකම් කරන්නෝද, මිනිමරන්නෝද, රූප වඳින්නෝද, බොරුවකට ප්‍රියවන්නා වූ එය කරන්නා වූ සියල්ලෝද වෙති. යේසුස් වන මම සභාවන් උදෙසා මේ දේවල් ගැන නුඹලාට සාක්ෂි දෙන්ට මාගේ දූතයා එවීමි. මම වනාහි දාවිද්ගේ මුල්ල සහ වංශයය. දීප්තිමත් පහන් තාරකාවය. ආත්මයාණන් වහන්සේද මනමාලීද වරෙන්නැයි කියති. අසන්නාද වරෙන්නැයි කියාවා. පිපාසා ඇත්තාද ඒවා. කැමැති කෙනෙක් ජීවන වතුර නොමිලේ ගනීවා. මේ පොතේ අනාගත වාක්‍ය වචන අසන සියල්ලන්ට මෙසේ සහතික ලෙස කියමි. එනම් යමෙක් ඒ වචනවලට යමක් එකතු කරන්නේ නම් දෙවියන් වහන්සේ මේ පොතෙහි ලියන ලද පීඩා ඔහුට එකතු කරන සේක. යමෙක් මේ අනාගත වාක්‍ය පොතේ වචනවලින් යමක් අහක් කරන්නේ නම් මේ පොතෙහි ලියා තිබෙන ජීවන වෘක්ෂයෙන්ද ශුද්ධ නුවරින්ද දෙවියන් වහන්සේ ඔහුගේ කොටස අහක් කරන සේක යනුයි. මේ කාරණා ගැන සාක්ෂි දෙන තැනැන් වහන්සේ කතාකොට එසේය මම ඉක්මනින් එමි කියන සේක. ආමේන්. ස්වාමි වූ යේසුස් වහන්ස වැඩිය මැනව. ස්වාමි වූ යේසුස් වහන්සේගේ කරුණාව ශුද්ධවන්තයන් හා සමග වේවා. ආමේන්. ආමේන්.